right හොඳයි ළමයි අපි ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලට මාව ඇහෙනවද? කරන මෙසේජ් එකක් දාන්න yes කියලා. yes කියලා මෙසේජ් එකක් දාන්න එනවා. right හොඳයි මම හිතන්නේ ඇහෙනවා ඉන්න ඕන. right හරි හරි හොඳයි ඇහෙනවා. හරි ළමයි අපි එහෙමනම් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසේ. මේ වෙනකොට රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී විභාගයේ එහෙම නැත්නම් අපි කියනවා කෙටියෙන් MSO විභාගයේ මැනේජ්මන්ට් සර්විස් ඔෆිසර් විභාගයේ 2025 මේ වෙනකොට ගැසට් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ තමයි ගැසට් උනේ. අද තමයි ගැසට් එක ආවේ. එළියට ආවේ අවුට් උනේ රිලීස් උනේ අද. ඉතින් ඊට පස්සේ හදිසියෙම අද දවසේම අද දිනේම අපි යොදාගත්ත මේ විදිහට නොමිලේ හඳුන්වා දීමේ දේශනයක් කරන්න ඕන කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් කෙටි දැනුම් දීමත් එක්ක මේ සෙෂන් එකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම මේ සෙෂන් එකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. උට සමහර දෙනෙක් මාව දන්නව ඇති මීට කලින් මගේ පන්ති ආපු අය වෙන්න ඕන සමහර පිරිසක්. ඒත් එක තව සමහර පිරිසක් ඉන්න පුළුවන්. මේ ෆස්ට් ටයිම් මගේ පන්තියකට සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් මම කරන නොමිලේ දේශනයකට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේක Facebook එකේ දැකලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ මේක WhatsApp එකෙන් දැකලා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක් ඔස්සේ කිසියම් සමාජ මාධ්‍යයක් ඔස්සේ මාව දැන අඳුනගෙන මේ ලින්ක් එකකින් ඇවිල්ලා ගෲප් එකකින් ඇවිල්ලා මේ විදිහට මේ Zoom සෙෂන් එකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ කොයි ක්‍රමයකට ආවත් ගැටලුවක් නැහැ. අද දවසේ මම විශේෂයෙන්ම ඔයාලා කවුරු හරි කෙනෙක් රාජකීය සේවාධාරී විභාගයේ දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් පොඩි උනන්දුවකින් ඉන්නවා නම් ඒ ගැන සම්පූර්ණ විස්තර ටිකක් කතා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. ඉතින් පොඩි තොරතුරු ටිකක් මම මුලින් කතා කරලා ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඔයාලගේ දේවලුත් යොමු කරන්න අවස්ථාව දෙනවා. ඉතින් ඔයාලට ඕන දෙයක් අහන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මේ විභාගය සම්බන්ධයෙන් මේ තනතුරු සම්බන්ධයෙන් මේකේ ඩියුටි සම්බන්ධයෙන් ඒ වගේම මේකේ සැලරි සම්බන්ධයෙන් ඔය ඕන දෙයක් අපිට ඔයගොල්ලෝගෙන් ඔයාලට අපේ මම අහන්න පුළුවන් ඒත් එකම ඊට අමතරව මම ඉස්සෙල්ලා වාට පොඩි හැඳින්වීමක් මේ සම්බන්ධයෙන් කරනවා කොහොමද හරි ඉතින් එතකොට මම සාලින්ද සම්පත් අපි කාලයක් තිස්සේ ඉඳන් තරඟ විභාග සහ පන්ති පවත්වනවා ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ලාවට අපි දැනටත් පන්ති ගණනාවක් පැවැත්වෙනවා BOC ස්ටාෆ් ඇසිස්ටන්ට් එක්සෑම් එකට ඒ වගේම RDP ට්‍රේනින් බෑග් ඇසිස්ටන්ට් එකට ඒ වගේම දැනට දේශීය ආදායම් සේවා විභාගයට පන්ති පැවැත්වෙනවා රාජ්‍ය විකාශ ආයෝජන බැංකුවේ විභාගයට පන්ති පැවැත්වෙනවා ඒත් එක්කම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන් නිලධාරී විභාගය සඳහා පන්ති පැවැත්වෙනවා ඒ වගේම පහුගිය පාර්ලිමේන්තු නිලධාරී විභාගය සඳහා පන්ති පැවැත්වුණා ඒ වගේ ගණනාවක් මේ වෙනකොට තියෙන පන්තිත් ඒ වගේම අවසන් වුණ පන්තිත් ඒත් එක්කම කළමනාකරණ සේවාධාරී විභාගය සඳහා 2019 ගැසට් කරපු එකට විභාගෙ තිබෙත් මේ මාසේ. එතකොට ඒ පැවැත්විච්ච විභාගය සඳහා පන්ති පැවැත්වුණා. ඉතින් ඒ විදිහට ආපු ගමන් වගේ දැන් ඔන්න ෆස්ට් ටයිම් ඒ කියන්නේ මේ අවුරුද්දේ අවුරුදු ගානකට පස්සේ ඔන්න කළමනාකරණ සේවාධාරී විභාගයේ ගැසට් වෙලා තියෙනවා. ඉතින් අත්‍තරම උසස් පෙළ සුදුසුකම සහිතව උසස් පෙළ සමත් වෙලා සමහරට S3ක් අරගෙන රාජ්‍ය සේවයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ අයට කලාතුරකින් ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේක මගහරින්න එපා. මොකද මීට කලින් මේක 2016 තිබුණා ඊට පස්සේ 2019 තිබුණා 2019 ගැසට් වෙච්ච එක විභාගෙ තිබ්බේ 2025. ඒ කියන්නේ වසර 6කටත් වඩා වැඩි කාලයක් ගත කරලා තමයි විභාගෙ තිබ්බේ. නමුත් මේ අවස්ථාවේදී එහෙම වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ අවුරුද්දේම අනිවාර්යයෙන්ම දැන් මේක සැප්තැම්බර් කියලා දාලා තිබුණේ ගැසට් එකේ. නමුත් අඩු වශයෙන් සැප්තැම්බර් නැතත් ඔක්තෝබර් විතර වගේවත් විභාගෙ තියෙනවා. ඒ නිසා මේ සැරේ ඉක්මනින් විභාගෙ තියෙනවා. ඉක්මනින් බදවා ගැනීම කරනවා. ඉතින් ඔයාලට අඩු වයසෙන් දැන් සමහරට ගොඩක් වෙලාවට A level මේ ළඟදී කරපු දරුවෙක් නම් ළමයෙක් නම් ඉතින් ඒ අයට Tamanට ඩිග්‍රී එකක් අහර මේ ඉස්සරහට කරගන්නත් පුළුවන්. නමුත් ඒත් එක්ක රජයේ සේවයට ඇතුළත් වෙලා මේ ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට අඩු කාලයක් ඇතුළත ටික කාලයක් මේකේ අවුරුදු 3ක් 4ක් 5ක් ඉන්නකොට තව පරිපාලන සේවා විභාග ලියන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක පාත් එකක් හදාගන්න පුළුවන් මේ තනතුරේම රැඳී ඉන්න ඕනේ නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. නමුත් අර රජයේ සේවයට එකතු වෙන්න ක්‍රමයක් තියෙන්න එපා. දැන් ඉස්සර වගේ නෙමෙයි රේසින් එකකට එන්න බෑ. ඉතින් එන්න හදා ගන්න පුළුවන් හොඳ පාත් එකක් විදිහට තමයි මම දකින්නේ මේ කළමනාකරණ සේවනදාරි විභාගේ. මේක මේ ඔයා මේකෙම ඉන්න ඕන කියලා එකක් නැහැ. මෙතනින් එහාට තව යන්න ගණනාවක් අමාත්‍යාංශ ලේකම් දක්වා යන්න පාත් එකක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා.
ඉතින් ඒකට ආරම්භයක් හැටියට තමයි ඔයා මේ කළමනාකරණ සේවානිධාරී විභාගය ලියලා මේකට එන්නේ. එතනින් එහාට ඔයාලට තව ලොකු ගමනක් යන්න මේ ශේෂ්ත්‍රය තියෙනවා. සමහරවිට ඔබ කොමර්ස් කරපු කෙනෙක් නම් ඔබට රජයේ ගණකාධිකාරී, එතනින් එහාට අමාත්‍යාංශ වල මුදල් අධ්‍යක්ෂක දක්වා, ඒත් එක්කම ඔබ වෙන ආර්ට්ස් හරි මොන හරි එහෙම කරපු කෙනෙක් නම් ඒ පරිපාලන සේවය, ඒ වගේ අධ්‍යයන පරිපාලන සේවය, සයන්ස් මැත්ස් වගේ කරපු කෙනෙක් නම් විද්‍යාත්මක සේවා, ඉංජිනේරු සේවා, මේ වගේ ගොඩාක් ශේෂ්ත්‍ර ගණනාවකට යන්න පුළුවන් අවස්ථාව තියෙනවා මේකත් එක්ක. ඉතින් මේක මේ රජයේ සේවයට අවතීර්ණ වෙන්න වාට තියෙන එක මාවතක්. මෙතනින් අතට රිංග ගත්තාන් පස්සේ ඔයාලට යන්න පුළුවන් පාත් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ පාත් එකක් හදපු දැනකට තමයි මම දකින්නේ මේක. ඉතින් මේක ලොකු අවස්ථාවක්. මේක අනිවාර්යෙන්ම chance එක ගන්න ඕන අවස්ථාවක්. ඉතින් මග අරින්න එපා මේක දාන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් අද දවසේ අපි කතා කරනවා ඔයාලට මොනවද මේකට දාන්න තියෙන්න ඕන සුදුසුකම්. ඒත් එක්කම ඔයාලට මේ තනතුරේ හැටියට මොනවද මේ විභාගෙට තියෙන දේවල්. ඒත් එක්කම සර්වර් එක කොච්චරක් වගේ හම්බ වෙනවද? ඔය ආදි වශයෙන් අපි කොමන්ට් තොරතුරු ටිකක් අපි කතා කරමු ළම. ඊට පස්සේ මම ඔයාලට ප්‍රශ්න අහන්නත් අවස්ථාව දෙන්නම්. ඉස්සෙල්ලා අපි චුට්ටක් ගැසට් එක බලන්න. එතකොට ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. මොකද්ද මේක කියන එක. ඉතින් Google දැනටත් ගැසට් එක බලලත් ඇති මම ගොඩක් මේකේ දාලා තියෙනවා මේ ඉස්සරහට පෙන්නන්න පේපර්ස් එහෙම. රයිට් රයිට් මම ගැසට් එක ගන්නම් පොඩ්ඩක් ඉන්න විනාඩියක්. රයිට් රයිට් මම හිතනවා දැන් ඔයාලට මේක පේනවා ඇති කියලා. මේකේ බලන්න ගැසට් එක අපි චුට්ටක් බැලුවොත් මේ ගැසට් එක ඕගොල්ලෝ මේකට කියවලා ඇති සමහරට කියවලා නැත්නම් අපි චුට්ටක් බලමු අදහසක් වාට ගන්න පුළුවන්. එතකොට පොතේ මේකේ 2025 සැප්තැම්බර් මාස විභාගෙ තියෙනවා කියලා තියෙන්නේ. ඉතින් 2025 ජූනි 30 දක්වා මේක ආයෝජනය කරන්න පුළුවන්. මම මේක සම්පූර්ණව නිකන් කියවගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ තියෙන සාරාංශය මම ඔයාලට කෙටි කරලා කියන්නම්. ඒකට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. සහ කාලෙත් අපිට ඉතුරු කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඇප්ලයි කරන්න ඕන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉතින් ඒකේ තියෙනවා ඇප්ලයි ඔන්ලයින් කියලා පොඩි අයිකන් එකක් වෙබ්සයිට් එකේ. මම මේක පෙන්නන්නම් මේ සෙෂන් එක අවසාන දිහාට කොහොමද ඇප්ලයි කරන්න ඕනද තාම ඒක අප්ඩේට් කරලා නැහැ. නමුත් මම යන තැන කොහොමද කියලා පෙන්නන්න සහ ඉස්සරහදී මේක අප්ඩේට් කරපුවාම මේක කොහොමද ඇප්ලයි කරන්න කියලා මම වීඩියෝ එකක් ගෲප් එකට දාන්න. ඉතින් කොහොම වුණත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැන් මේක ජූනි මාස 2 වෙනිදා ඉඳන් පුළුවන් කියලා කියන්නේ. සමහරට අද නම් බෑ කොහොමද තාම අප්ඩේට් කරලා නැහැ. ඔය කිව්වට දවස් දෙකක් පහුවෙලා තමයි අප්ඩේට් එක යන්නේ. ඉතින් කොහොමද බලමු හිත හෝ අනිද්දා වෙනකොට මේක අප්ඩේට් කරලා තියෙයි. ඒකට අපිට මේක විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක හරහා ආයෝජන කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කියලා තියෙනවා. මෙම විභාගය මේ ඒ කියන්නේ මේක විභාගය කොළඹ ගිහිල්ලා ලියන්න ඕනේ නැහැ. මේක තමන්ගේ නගරයේ මධ්‍යස්ථාන තියෙනවා. ඉතින් මේ නගර සම්බන්ධයෙන් විභාග තියෙන නගර සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් උපලේඛනයක් පල්ලෙහා මේ ගැසට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේක ඇප්ලයි කරනකොට ඔයාලට ළඟම තියෙන නගර සිලෙක්ට් කරලා ඔයාලට විභාග ලියන්න පුළුවන් විදිහට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි මේ ඡේදයේ කියවෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක පත් කිරීම සම්බන්ධයෙන් ගත්තාම මේකෙදි මේ විභාගය තමයි සම්පූර්ණම පදනම් වෙන්නේ. ඉතින් මේ විභාගයක් තියෙනවා. මේකට ළමයි විෂයන් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා බුද්ධි පරිශ්‍රණය. අනික අපි කියනවා සිංහල භාෂාව කියන එක. ඉතින් මේ සිංහල භාෂාවත් ඒ වගේම බුද්ධි පරිශ්‍රණයත් කියන විෂයන් දෙකෙන් ගන්න මුළු ලකුණු සංඛ්‍යාවේ වැඩිම ලකුණු ගන්න පිරිස තමයි මේකේ ලිස්ට් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි අපි කියන කුසලතා පදනම් මත මෙන්න මේ බඳව ගන්නවා කියලා. ඉතින් මේ බඳව ගන්නකොට මේ බඳවා ගැනීම සම්පූර්ණම මේ පත්වීමේ නිලධාරිය නැත්නම් එක බලයලත් නිලධාරී ආසේවා කමිෂන් සභාව විසින් තමා තීරණය කරන කොච්චරක් බඳව ගන්නවද කොච්චරකට මොන දිස්ත්‍රික්ක වලට මේ කොච්චරක් දානවද යටි වශයෙන්. ඒ හැබැයි දැන් මේකෙදි සාමාන්‍යයෙන් දැන් මේක කියනවා මේ දැන් ඔයාට අපි තුන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අයදුම් කරනවා නම් ඔයාට අඩු වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අර පදිංචිය සනාථ කිරීමක් කරන්න ඕනේ. ඒක නම් මෙතන සඳහන් කරනවා මෙන්න මේ පල්ලෙහා තියෙන එකත් බලන්න පුළුවන්. ඒකේ කොන්දේසි නැත්නම් මේ නිර්ණය කීපයක් තියෙනවා. අපේක්ෂකයා
එම දිස්ත්‍රික්කය තුළ ඉපදින අයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් එයා මේ විභාගයට දාන්න මේ විභාගයට දාන්න දැන් අපි අද දානවා නම් අද ඉඳන් ආපස්සට අවුරුදු 5ක්වත් එයා මේ අදාළ දිස්ත්‍රික්කේ ජීවත් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අවුරුදු 5න් 3ක්වත් ජීවත් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් එයා අර ද්විතීක අධ්‍යාපනය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තුන් සාමාන්‍ය උසස් පෙළ එහෙම නැත්නම් 6 7 වසරවල අධ්‍යාපනය අවුරුදු 5ක්වත් එක දිගට ඒ යම් දිස්ත්‍රික්ක එක කරලා තියෙන්න ඕන. ඉතින් ওই කොන්දේස් ටික තියෙනවා නම් ඔයාලට යම් දිස්ත්‍රික්කකින් ඉල්ලන්න පුළුවන්. යම් කෙනෙක් අනුරාධපුරයෙන් පොළොන්නරුව වෙන්නේ නැත්නම් කුරුණෑගලින් ඉල්ලනවා නම් එයා එක්ක පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්ක වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඉස්කෝලේ ගිහිල්ලා අඛණ්ඩව අවුරුදු 5ක් ගිහින් පදිංචි වෙලා ඉන්න ඕනේ. එහෙමනම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ පුරප්පාඩු සංඛ්‍යාව දැන් හිතන්නකෝ අපිට දැනගන්න ඕන වෙනවා කොච්චරද පුරප්පාඩු කොළඹට කීයක්ද ගන්න. ගම්පහට කීයක්ද ගන්න. කුරුණෑගලට කීයක්ද ගන්න. ඒක ළමයි ඩිසයිඩ් වෙන්නේ ඒක තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ තීරණය කරනවා මුළු ලංකාවෙම ගන්න කොච්චරද කියලා. හිතන්නකෝ දැන් ලංකාවෙම ගන්න 2000ක් කියන්නේ පුරප්පාඩු 2000ක් තියෙන්නේ කියන්නේ. ඒතර ලංකාවෙන් පුරප්පාඩු 2000ක් නම් තියෙන්නේ ඒක සාමාන්‍ය ලංකාවේ මේකට මේකෙදි මේක විභාගයට දාන සංඛ්‍යාව ඉන්නෝනේ අන්නේ සංඛ්‍යාවෙන් බෙදලා සෝරි මේ පුරප්පාඩු සංඛ්‍යාව ජනගහනයෙන් බෙදලා ලංකාව. ඒකට ඒ දිස්ත්‍රික්කයේ ඉන්න ජනගහනයෙන් ගුණ කරලා තමයි පුරප්පාඩු සංඛ්‍යාව හොයා ගන්න. හිතන්නකෝ දැන් 2000ක් පුරප්පාඩු තියෙනවා නම් අපි හිතමුකෝ මුළු ජනගහනයේ ලක්ෂ 2ක් ඉන්නේ කියලා. සමස්ත ජනගහනයේ ඔක්කොම දිස්ත්‍රික්කවල මම කියන උදාහරණයක් හරිද ලක්ෂ 2ක් ඉන්න කියනකොට ඒතර 2000 ලක්ෂ 2කින් බෙදලා හරිද අපි හිතමුකෝ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න ජනගහනයේ එකෙන් 25000 කියලා. ඒතර අපි හිතනවා 2000 ලක්ෂ 2කින් බෙදලා 25000 ගුණ කරලා. හරිද? අර 2000 ලක්ෂ 2කින් බෙදලා 25000 ගුණ කරලා. එතකොට එනවා 250ක්. එහෙනම් ගම්පහ දිස්ත්‍රික්කයේ පුරප්පාඩු ගියේ තියෙන්නේ 250. අන්න ඒ විදිහට තමයි පුරප්පාඩු සංඛ්‍යාව හදන්නේ. ඉතින් මේ පුරප්පාඩු සංඛ්‍යාව තමයි මේ එක එක දිස්ත්‍රික්කෙන් ආයතන කරන අයගේ වැඩිම ලකුණු ගන්න පිළිවෙලට අනුව පුරවන්න. රයිට්. ඉතින් මේකේ එකම දේ ඔයා විභාගයේ හොඳට ලියලා වැඩිම ලකුණු ගන්න ඕනේ. වැඩිම ලකුණු ගත්ත තරමට තමයි ඔයාලට මේක සිලෙක්ට් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි මෙන්න මේ ඔයාලට තියෙනවා මේකේ මේ විෂයන් දෙක එකක් භාෂා හැකියාව. ඉතින් මේක පැය දෙකමාරක පේපර් එකක්. අනිත් එක අභියෝගතාවය. ඒක පැයක පේපර් එකක්. ඉතින් මේ පැය දෙකමාරේ සිංහල පේපර් එකක් ඒ වගේම පැයේ IQ පේපර් එකක් ගත්තාම හොඳට මේක කරගත්ත තරමට තමයි ඔයාලට මේකේ chance එකක් තියෙන්නේ නැත්නම් මේක සිලෙක්ට් වෙන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. දැන් කොහොමද මේ සැරේ ගොඩාක් පිරිසක් ලියන නිසා ඉතින් මේකේ තරඟකාරීත්වය වැඩි. ඉතින් ඔබ හොඳට මහන්සි වෙලා පාඩම් කරලා හොඳට ලියන තරමට තමයි ඔයාලට මේකේ chance එක එන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ නේ 2000ක් ලංකාවෙම ගන්නවා නම් ඉතින් 2000කට සිලෙක්ට් වෙන්න පුළුවන් ඇත්ත. හරිද? ඒක අමාරු වැඩක් නෙවෙයි. මොකද මීට කලින් සමහරට ඊට වඩා අඩුවෙන් ගන්න විභාගවල ළමයි පාසලක් ගිය දුන්නා දැන් බැංකු විභාග එහෙම නැත්නම් ආගමනීය ගමන නැත්නම් දීක්ෂා දැන් වගේ ගන්නේ සමහරට මේ ලංකාවෙම 150යි ලංකාවෙම 100යි දැන් පරිපාලන සේවා ගන්න පොඩි ගාණක් ගණකාධිකාර සේවා ගන්න පොඩි ගාණක් 100ක් 150ක් එහෙම තමයි ලංකාවෙම ගන්න. නමුත් ඒකිනුත් පාසල යන පිරිස ඉන්නවනේ. දැන් මේක ගත්තාම 2000ක් සමහරට ඊටත් වඩා වැඩි පිරිසක් එකවර ලංකාවෙම ගන්නවා. ඉතින් ඒ කියලා කියන්නේ මේක පාස් වෙන්න පුළුවන්. මේක සිලෙක්ට් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. හැබැයි ටිකක් මහන්සි වෙනවා වැඩ කරනවා. ඊටස ගොඩක් ඉන්න හින්දා ගොඩක් කට්ටිය විභාගේ දානවා. ඉතින් හැබැයි ওই ගොඩක් කට්ටිය විභාග දැම්මා කිව්වොත් ඒ හැමෝම වැඩ කරන්නේත් නැහැ. යම් සුළු පිරිසක් තමයි වැඩ කරන්නේ. ඉතින් ඔබ මේක හරියට මහන්සිලා පාඩම් කරලා මේ සබ්ජෙක්ට් එක කොට දාගත්තොත් ඔයාලට මේක නිකම්ම කරගන්න පුළුවන්. ඉතින් මම මේක චුට්ටක් පෙන්නන්නම්. ඔය කලින් අවුරුද්දේ 2016 අවුරුද්දේ තිබ්බ විවෘත විභාග නැත්නම් ඕපන් එක්සෑම් එකේ කට් ඔෆ් එකක් මම චුට්ටක් වාට පෙන්නන්නම්. දාලා අදහසක් ගන්න. ඔයාලට කොහොමද කීයක් වගේ තියෙන්න ඕනද මේ සාමාන්‍ය සිලෙක්ට් වෙන්න. හරිද? අපි මේ තියෙන්නේ ළමයි ඔයාලට පේනවා ඇති. මේ පහුගිය 2000 අපි පේනවද ළමයි මැසේජ් එක දාන්න. පේනව නේද? yes. පේනවද? මේ තියෙන්නේ MSO විභාගේ 2016 ලාස්ට් තිබ්බේ ඒතර අන්තිම තිබ්බේ 2016. ඒ 2016 අවුරුද්දේ එක එක දිස්ත්‍රික්කවල තිබ්බ කට් ඔෆ් එක. බලන්න ගොඩක් අඩු කට් ඔෆ් එකක් තිබිලා තියෙන්නේ. කොළඹ ලකුණු 126යි, ගම්පහ ලකුණු 128යි, කළුතර 131යි, මාතල 128යි, මහනුවර 128යි, නුවරඑළිය 125යි, ගාල්ල 131යි, මාතර 130යි, හම්බන්තොට 128යි, යාප්පන 131යි, මන්නාරම 133යි, right? මුල්ලතිව 136යි, වවුනියා ත්‍රිකුණාමලය මේ අර
සමහර දිස්ත්‍රික්ක මෙතන කීපයක් අඩු වෙයි. නමුත් ඇවරේජ් එකකට ගත්තාම සාමාන්‍ය කඩේ ලකුණු 130 130 ඔය වගේ මාර්කක යටතේ තමයි යන්නේ. 130 131 වෙන්න පුළුවන්. 128 127 125 වගේ වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේ අතරේ තමයි ඕක දෝරණය වෙන්නේ. ඉතින් ඔබට මේ අවුරුද්දේ 140ක ටාගට් එකට යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේක කොට දා ගන්න පුළුවන්. ඒ කියන්නේ ළම 140ක් කියලා කියන්නේ එක විෂයකට අඩු වශයෙන් 70ක්වත් ගන්න ඕන. 70 70 දෙක ඉතුරුම 140ක් කියන්නේ. ඉතින් 70 70 ගන්න ඕන. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා කොහොමද මේක පාස් වෙන්න ලකුණු 40ක් එක මේ විෂයකට අනිවාර්යයෙන්ම ගන්න. ඒ කියන්නේ IQ වලට අඩුම ලකුණු 40ක් ගන්න ඕන. ඒතර 40ට අඩු නම් ඔයා කොහොමද දැන් හිතන්නකෝ ඔයාට සිංහල හොඳටම පුළුවන්. ඔයා සිංහල සුපිරියටම ලියලා සිංහල වලට ලකුණු 80ක් ගන්න. 90ක් ගන්න. හරි ලකුණු අපතෝ 90ක් ගත්ත කියන 90ක් අරගෙන අනිත් එකට ගන්න 35යි නා. හරි IQ වලට ගන්න 35යි නා. එතකොට ඔයාට 90යි අපි දුමු 35යි කියන්නේ 135ක් වට ලකුණු ඇවිල්ලා තිබුණා උනාට ඔයාට අර සමහරට සිලෙක්ට් වෙන්නේ නැහැ. සමහර නෙමෙයි අනිවාර්යයෙන්ම සිලෙක්ට් වෙන්නේ නැහැ. මොකද අරකට 35යි. නැත්නම් ඔය 39ක් ගත්තත් ඔයා සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒ හැම සබ්ජෙක්ට් එකකටම අනිවාර්යයෙන්ම 40ට වඩා වැඩියෙන් ගන්නම ඕන. සහ අනිත් අතට මේ දෙකේ ඕවරෝල් එක ගත්තාම ලකුණු 100ට වඩා වැඩි වෙන්නත් ඕන. හරිද? මේ දෙකේ ඕවරෝල් එක ගත්තාම දෙක එකතු කරලා ගත්තාම 100ට වඩා වැඩි වෙන්නත් ඕන. right? right ඒ කියන්නේ ඒක දාලා තිබ්බා ඔයාලට ඒක තේරුණා තමයි කියන මෙතන මේ ගැසට් එකෙන් දාලා තිබුණා මම පෙන්නන්නම් ඒක මෙන්න මේ විදිහට කියනවා මෙතින් වෙන් කරගේ ලකුණු යටත් පිරිස 140ක්වත් අපේක්ෂකයා විසින් ලබාගත යුතු අතර විභාගයේ මුළු ලකුණු ගණන යටත් පිරිසෙන් 50ක්වත් ලබාගත යුතුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකනේ මේ සබ්ජෙක්ට් දෙකෙන්ම ගත්තාම 50ක්වත් ගන්න ඕනේ. 50ක් කියන්නේ අපි දුම් 100 පේපර් දෙකක් නම් මේක ලකුණු 200යි 200 150ක් කියලා කියන අවශ්‍ය ලකුණු 100ක් මේ දෙකටම අරන් තියෙන්න ඕනේ. right? ඉතින් ඒ විදිහට තමයි මේක අනිවාර්යයෙන්ම යන්න ඕනේ. එතකොට ඔයාට ලකුණු 40 සීමාව ඉක්මවා යනකොට කොහොමද? ඉතින් මේකේ ලකුණු 40 ගත්ත කියලා වැඩක් නෑ. 40 42 දෙක විතරම 80ක් වෙනවනේ. එහෙම එයා සිලෙක්ට් වෙන්නේ නෑ. 40 40 ගත්ත කියලා හිතන්නේ නෑ. ඉතින් කොහොමත් ඔයාට දක්ෂ සබ්ජෙක්ට් එකට ඔයා වැඩිම ලකුණක් ගන්න ඕනේ. ඒත් එක්කම අනිත් එකනොත් යම් ප්‍රමාණයක් ස්කෝර් කරන්න ඕන. ඉතින් ඒක සමහර කට්ටිය මේ IQ ෆේල් වෙන්න ගන්නවා. සමහර කට්ටිය සිංහල ෆේල් වෙන්න ගන්නවා. ඉතින් එහෙම වැඩක් නැහැ. සමහර විෂයකට ගොඩාක් ලකුණු අරන් අනිත් එක ෆේල් වුණා කියලා කිසි තේරුමක් නැහැ. එකකට ලකුණු 90ක් අරගෙන අනිත් එකට 39ක් ගත්තා 38ක් ගත්තා 37ක් ගත්තා කියලා කිසි තේරුමක් නැහැ. ඒ නිසා ඔයා තේරුම් ගන්න ඕන ඔයාට මොකද්ද අමාරු විෂය, තමන්ට ලේසි විෂය මොකද්ද? ඒ අනුව තමන් ඒකට වැඩ කරන්න ඕන. ඉතින් අපි අපේ ක්ලාස් එකේදී අපි මේ සම්පූර්ණම මේ භාෂා හැකියාව ඒ වගේම ප්‍රයෝගිතාවේ සම්පූර්ණම ඒක අපි ආවරණය කරනවා. පන්තිය දැන් ආරම්භ කරන්න සූදානම්. අපි මේ බ්‍රහස්පතින්දා පන්තිය ආරම්භ කරනවා. ඉතින් ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න පුළුවන්. මම ගෲප් එකේ දාන්න කොහොමද වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් සතියකට දවස් දෙකක් වගේ වෙන විදිහට මාසකට දවස් 8ක් වෙන විදිහට පන්ති පවත්වනවා. භාෂා හැකියාව අභියෝග්‍යතාවයේ දෙකම විෂයන් ආවරණය වෙනවා. ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. පළවෙනි දවසේ ඉඳන්ම සම්බන්ධ වෙන අයට අපි මේ IQ පොත් ටික, ඒ කියන්නේ IQ පොත ඔයගොල්ලෝ සමහරට මීට කලින් පන්ති වලට සම්බන්ධ වුණා සමහරවට ලැබිලත් ඇති. නමුත් ලැබුණා හොන ලැබුණා. ඔයාලට මේ පන්තිට සම්බන්ධ වෙනවා නම් ඒ අයටත් මේක හම් වෙනවා. මම මේක චුට්ටක් පෙන්නන්න මේ විදිහට. right මේ තියෙන IQ පොත. ඉතින් අපි සාමාන්‍යයෙන් IQ විෂය යටතේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ බුද්ධි පරිශ්‍රණය නැත්නම් කවුරුහරි කෙනෙකුගේ thinking පැත්ත නැත්නම් සිතීමේ හැකියාව විශ්ලේෂණය කිරීමේ හැකියාව එයාගේ දේවල් ළමයි බලන්නේ මෙන්න මේ බුද්ධි පරිශ්‍රණය කියන්නේ. ඉතින් ගොඩක් තරඟ විභාග වල අනිවාර්යයෙන්ම තියෙන විෂය කොටසක් තමයි බුද්ධි පරිශ්‍රණය කියන එක. ඉතින් මේකෙත් ඒක තියෙනවා. සාමාන්‍යයෙන් තර්කන රාමු සංඛ්‍යා රටා භාෂා අභ්‍යාස ඝන වස්තු දුර කාලය වේගයේ වයස සංකර සංයෝජන කුලක සම්බන්ධා මේ ශ්‍රම දින ත්‍රිකෝණ ගණන සෙවීම සමස්ත ගණන සෙවීම දිශාව අනුපාත පොලිමේ ආදී වශයෙන් ගත්තාම මාතෘකා 20ක් විතර වගේ දෙනවා. අපි පන්තියේදී මේ 20ම වෙන වෙනම ඒත් එකම පාස් එපිසෝඩ් කතා කරලා ඊට අමතරව තමයි ඔයාලට මේ පොත හම්බෙන්නේ. මේක පිටු 220ක් තියෙන මේ ඊ-බුක් එකක්. ඉතින් ඔයාලා පළවෙනි දවස් ගන්න සම්බන්ධ වෙන අයට මේ පොතත් හම්බෙනවා. ඒත් එක්කම සිංහල වලටත් වෙන පොතක් හම්බෙනවා. ඉතින් මේකේ තියෙනවා පිටුමක් දැන් 170 වල වැඩි ප්‍රමාණයක්
සාමාන්‍යයෙන් ගත්තාම අක්ෂර මාලාවෙන් ඉඳන් අක්ෂර වින්‍යාසය, පාරාදි පිළිවෙල, සංදි සමාස ප්‍රත්‍යයන්තරාම අවිපද වාක්‍ය සාධනේ උක්තාර්ථයට පද සම්බන්ධයෙන් පද බෙදීම සාරාංශ කරන වාක්‍ය රචනය රාජකාර ලිපි ලිවීම එයාදී වශයෙන් ගොඩාක් දේවල් මේකේ ඉන්න පුළුවන්. දැන් මේ ඊබෙරද තිබුණ MSO විභාගෙත් ඇවිල්ලා තිබුණා කුණු කාන්දක් වෙන කසල සම්බන්ධයෙන් කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න රාජකාර ලිපියක් ලියන්න. ඒ ආදී වශයෙන් ගොඩක් ඒවා. ඉතින් මේක අපි පන්ති වෙනම පේපර්ස් කතා කරනවා සහ තියරි කතා කරන අතර ඔයාලට ස්ව අධ්‍යයනය සඳහා මෙන්න මේ ඊ-බුක් එකක් හම්බ වෙනවා. පළවෙනි දවසේ ඉඳන් සම්බන්ධ වෙන අයට. ඉතින් අපි සාමාන්‍ය අපේ පන්තිය දැන් මේකේ විභාගෙ තියෙන සැප්තැම්බර්. ඉතින් සැප්තැම්බර් වෙනකොට දැන් මේ ජූනිනේ. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. ඉතින් සාමාන්‍ය මාස 4ක් වගේ තියෙනවා. සැප්තැම්බර්. ගොඩක් වෙලාවට සැප්තැම්බර් නැති වෙයි. ඔය කිව්වට සැප්තැම්බර් තියෙන්නේ නැහැ. සමහරවිට ගොඩක් වෙලාවට මාසයක් විතර පහු වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණොත් මාස 4ක් 5ක් තියෙනවා. ඉතින් පන්ති ගාස්තුව ගත්තොත් එහෙම ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් මම හැම වෙලෙම කියන්නේ ඔයාලට ලේසි සහ පහසුයි සහ වාසිදායකයි. අපි සාමාන්‍ය විභාගයේ දක්වාම තියෙන පන්ති වලට එකවර ගෙවීමක් කරනවා නම් අය කරන්නේ 4900යි. එතකොට මාස ඔක්තෝබර් අදාළ වෙන්නේ 4900යි. ඉතින් මේ විෂයන් ඔක්කොම ආවරණය වෙනවා. විභාග තියෙන කම් පන්ති පැවැත්වෙනවා. එතකොට නැවත ගෙවීමක් අවශ්‍ය වෙන්නේ 4900 ගාස්තු. එහෙම නැතුව කාට හරි කෙනෙක්ට මාසිකව ගෙවන්න අවශ්‍ය නම් මාසිකව ගෙවන්න පුළුවන්. ඒතර මාසික ගෙවීම 2500ක් වෙනවා. එහෙම වුණොත් මාස ඉතින් 3ක් ගියොත් 4ක් ගියොත් ඒ හැම මාසෙම පන්ති ගාස්තු ගෙවලා මේක හරියට කරගන්න ඕන සම්බන්ධ වෙන්න වෙයි. ඉතින් ඒක නිසා ගොඩක් අපි දැන් ඔය දින පන්ති සහ කට්ටිය දන්නවා. ඉතින් අපි සාමාන්‍ය එකවර තමයි ගන්නෙ. ඒ 4900ක් ගත්තාම ඉතින් මාස දෙකකට වගේ තමයි දුපාට ගාස්තු වෙන්නේ. එතනින් එහාට වල දිගටම පන්තිට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. රයිට්. ඉතින් මේ IQ පොත, ඒ වගේම සිංහල පොත ඊට අමතරව ළමයි අපි පන්තියේදී ඔයාලට මේ පහුගිය ප්‍රශ්න පත්‍ර කණ්ඩලයක් ලබා දුන්නා. දැන් මම පෙන්නන්නම් ඔයාලට පහුගිය ප්‍රශ්න පත්‍ර. ඉතින් මේකේ ළමයි මීට කලින් ගොඩක් දැන් මේ තියෙන ගොඩක් පරණ මේවා මේ 2002 වගේ. ඉතින් ඉස්සර මේක හැඳින්වුවේ රාජ්‍ය ලිපිකරු තනතුර කියලා. ඉතින් පස්සේ කාලයක වෙනස් වුණා කළමනාකරණ සේවා කළමනාකරණ සහකාර කියලා කිව්වා. ඊට පස්සේ කළමනාකරණ සේවා නිලධාරී විභාග කියලා කිව්වා. ඉතින් මේ කාලින් කාලට ආපු IQ පේපර් එකකින් සිංහල පේපර් මේ කට්ටලයක් විදිහට ඔයාලට වෘත්තෙන් සම්බන්ධ වෙන නැත්නම් පළවෙනි දවසෙන් සම්බන්ධ වෙන අයට පාස් පේපර්ස් විදිහට හම්බ වෙනවා. ඒ ටික ඉතින් මේකේ ගොඩක් පේපර්ස් තියෙනවා. ඒකට අමතරව 2016 අවුරුද්දේ සිංහල පේපර් එක, එදින සිංහල පේපර් එක මේ 2016 අවුරුද්දේ දීප සිංහල එක. ඉතින් ඔයාලට පේනවද දැන් මේ සිංහල පේපර් එක පැය දෙකමාරක පේපර් එකක් පැය 2 මිනිත් 30ක් ළමයි. ඉතින් මේකේ අර දැන් මේක සාමාන්‍යයෙන් ඔය අවබෝධය කියන එකේ වෙනස් වෙච්ච එකක්. දැන් ඔය ගොඩාක් කට්ටිය පටල ගන්න එකක් තමයි ළමයි දැන් තව සමහර විභාග තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් දේශීය ආදම් සේවා විභාග. ඉතින් මේ දේශීය ආදම් සේවා විභාගය කියන එකේ තියෙන ළමයි සිංහල නෙවෙයි. ඒක විල අවබෝධය. ඒ අවබෝධය කියන එකේදී වෙන සාමාන්‍යයෙන් ඔය ඡේදයක් දීලා ඒ ඡේදයෙන් ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට විශ්ලේෂණාත්මක රචනයක් තියෙන්න පුළුවන්. ඒ වගේම සාරාංශකරණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තනි වාක්‍යයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඕ නැත අනිශ්චිත වගේ ඒ ප්‍රකාශ තෝරන්න පුළුවන්. ඒව අපි කියන අවබෝධය කියලා. නමුත් මේ සිංහල භාෂා හැකියාව පේපරයක් ගත්තාම ඒක චුට්ටක් වෙනස්. චුට්ටක් නෙමෙයි ගොඩක් වෙනස්. ඒකෙදි ඔය අපි භාෂාවේ පාවිච්චි කරන අක්ෂර වින්‍යාසය, ඒ කියන්නේ අක්ෂර මාලාව ඉදන්ම සිංහල අක්ෂර මාලාව, අක්ෂර වින්‍යාසය, ඒ වගේ පද බෙදීම, ඒ වගේම ඔය සංදි සමාස ප්‍රත්‍යර්ථාම සියලුම දේවල් එනවා. මේකේ ව්‍යාකරණ ඒ සියල්ලම එනවා. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නම පේනවා නේද කියන පහ දක්වා මේ දීලා තියෙන පද අතර තෝරන්න තියෙන අක්ෂර වින්‍යාසයේ වැරදි පද තියෙනවා. හරි. එම පද දැන් මේක ගොඩක් ඒ වගේ හරි එකක වැරදි කියලා තියෙනවා. ඒක තෝරන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න. ඊට පස්සේ මේ බලන්න ඔටෝ මාර්ක් කියන විදිහට නේද? අකාරාදී පිළිවෙලට සම්බන්ධ පදනම් වෙලා තියෙන ප්‍රශ්න. හරිද? ඉතින් ඒ වගේම සංදි විසන්දි කරන විදිහ ගැන ප්‍රශ්න. ඉතින් මේ ආදී වශයෙන් බලන්න මේ ගොඩාක් උපසර්ග එතකොට මේ සංදි විසන්දි ඒවා කෘදාන්ත ඒ වගේ තද්දිත මේ හැම දෙයක්ම ඔයා ඉගෙනගෙන යන්න ඕන විභාගයට යනකොට සිංහල එකෙන්. ඉතින් ඒකට සිංහල ඔයාලා කරපු නැති කෙනෙක් නෑ. ඒ කියන්නේ උසස් පෙළ සිංහල කරපු නැති කෙනෙක් නෑ. සාමාන්‍ය පෙළ දැන් අමතක වෙලා ඇති ගිහිල්ලා. ඉතින් මේක හරියට කරගන්න ඕන ළමයි. නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. ඉතින් අපි පන්තියේ මේ සියලුම දේවල් කරනවා. ඉතින් ඔයාලට ඒකත් එක්ක සම්බන්ධ වෙලා සියල්ලම අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි ඕන තරම් රිසර්ච් පෙන්නලා තියෙනවා. ඔයාලට ඕන තරම් අපේ මේ රිසර්ච් මම
ඔය ගෲප් වල දාලා තියෙනවා දැකලා ඇති. අපි පහුගිය කාලයක් පුරාවට අපි මොනවාද මේ කරපු විභාගවල විවිධ විභාගවල ප්‍රතිඵල ඇවිල්ලා ඒවා මේ මම නිතරම ඔය ෂෙයා කරලා තිබුණා. ඉතින් ඩාටා වල දැකලා ඇති. ආයෙ පෙන්වන්න අවස්ථාවක් නෑ. නමුත් මම චුට්ටක් ඔයාලට පෙන්වන්නම්. දැන් අපේ right මේ වගේ ඉතින් ඇත්තරම ළමයි මම 2019ට කලින් වගේ තමයි පටන් ගත්තේ. ඒ දැන් මේ වුරුදු 2019 2005 වෙනකන් තමයි අවුරුදු 6ක 7ක කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඒකේ තමයි 2200කට වැඩි පිරිසක් අපි පන්ති කරලා සමත් කරලා තියෙනවා විවිධ විභාගවල. ඒක විඥාන නිලධාරී විභාග, රචකන කාර්යකාරී වගේ බැංකු විභාග, ගුරු විභාග, ඒවා පළමුනා සේවා, ඒ වගේම LLB එන්ට්‍රන්ස්, ඇපිටියුඩ් ටෙස්ට්, ග්‍රාමර්ධාරී විභාග, SLS මේ ආදී වශයෙන් ගොඩක් තියෙනවා. ඉතින් මම නිතර සටහන් ෂෙයා කරලා තියෙනවා, ලින්ක්ස් දාලා තියෙනවා හැම ඇඩ් එකකම. ඒවට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි විශේෂ ජයග්‍රහණ හැටියට දැන් 2023 24 අවුරුද්දේ ලංකාවේ දෙවෙනි විඥාන නිලධාරී විභාගය. ඒ වගේ ඉංජිනේරු සේවා විභාගයේ 6 වෙනිය ලංකාවේ. මධ්‍යම පළාත් බදු නිලධාරී විභාගයේ 3 වෙනිය සහ 4 වෙනිය. ඒ වගේම දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී විභාගයේ ආපන්තුර දිස්ත්‍රික්කයේ 1 වෙනිය 2021 අවුරුද්දේ. සෞඛ්‍ය කළමනාකරණ සේවා විභාගයේ ලංකාවේ 4 වෙනිය. ඉතින් මේ ආදී වශයෙන් ගණනාවක් අපි විභාගවල විශිෂ්ට ප්‍රතිඵල දක්වලා තියෙනවා. ඊට අමතරව බොහෝ පිරිසක් අපි සමත් කරලා තියෙනවා. ඒ විභාගවල. ඉතින් ඔයාලට බය නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. ඉතින් මම කාලයක් තිස්සේ පන්ති පවත්වන ගුරුවරයෙක් ඔයාලා දන්නවා ඇති. ඒ විශ්වාසයත් එක්ක මේ පන්තිට සම්බන්ධ වෙන්න කියලා හැම දිනකටම ආරාධනා කරනවා. ඉතින් අපි අරගෙන කී කිය ඉතින් මේකෙදි අපි ඔයාලට දෙන දේවල් ටික මොනවාද මේ ඉතින් මේ සියලුම මේවා ටික ඔයාලට ලැබෙනවා මොනවාද මේ ඔහුගේ ප්‍රශ්න පත්‍ර ටික ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් අපි සිංහල ටියුට් හරිය ගත්තාම මේ විදිහට ගොඩක් ඒවට ටියුට් හම්බ වෙනවා. ඊට අමතරව පොතෙත් ඔයාලට ස්වයං පරිශීලනය කරන්න තියෙනවා. එතකොට IQ papers ගත්තාම මෙන්න මේ වගේ දල වශයෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් IQ papers අපි ගණනාවක් කරනවා. right මේ දිනේ කීපයක් මේක පේපර් එකක්. හරිද? මේ තව පේපර් එකක්. ඉතින් මේ වගේ මේවත් සාමාන්‍ය ගොඩ වෙලාට ගත්තාම අපි කියන්නේ භාෂීය අභ්‍යාස තියෙන්නේ. පද අතර සම්බන්ධතාව මුලින්ම හොයන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ විවිධ වර්ගවල අපි අර කතා කරපු සංකරණ සංයෝජන වල ඉඳන් ධාතු කැට, දුර වේගයේ පළවෙනි ශ්‍රම දින, පරිමාව ශීඝ්‍රතාවය ආදී වශයෙන් ගත්තාම ඒ ගොඩක් දේවල් මේ කර්මන රාමෝස්තෝ ඒ ආදී වශයෙන් ගොඩක් පේපර්ස් කියන ප්‍රශ්න මේ පේපර්ස් වල ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න පත්‍ර කට්ටල ඒ වගේම පහුගිය ප්‍රශ්න පත්‍ර කට්ටල අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල මේ සියල්ලම ඔයාලට හම්බෙනවා. ඔයාලා මේ අන්තිමට පළමු දවසේ සම්බන්ධ වෙනකොට. ඉතින් අපි ගෲප් එකේ දාන්න මොනවද විස්තර කියන එක කොහොමද පන්ති ගස්ස දිවානේ සහායක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේක රජයේ හොඳ තනතුරක් ළමයි. ඒ කියන්නේ මේක ඇත්තටම ආරම්භයට ගන්න එක. ගොඩක් වෙලාවට ළමයි මේකේ දැන් සැලරි එක ගත්තොත් එහෙම දැන් අපි බැලුවොත් ළමයි මේක අවුරුදු 18ක් 30ක් අතර අයට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම දැන් ඒක chance එකකුත් තියෙනවා. මොකද ඉස්සර මේක 35ක් වගේ දක්වා පුළුවන්. දැන් ඒක 30ට අඩු කරලා තියෙනවා. ඒ නිසා යම් තරගයක් අඩු වෙන්නත් ඉඩක් තියෙනවා මේ සැරේ. ඉතින් මේකෙදි ඇත්තටම දැන් අපි අධ්‍යාපන සුගම් ගැන තාම කතා කරේ නෑ මම හිතන්නේ. අධ්‍යාපන සුගම් ඒ ලෙවල් වලට මොන හරි ඕනම විෂය ධාරාවකට 33ක් තියෙනවා. ඕ ලෙවල් වල ගත්තාම ඔයාලට ගණිතයයි අනිවාර්යයෙන්ම සිංහලයි තියෙන්න ඕන. ගණිතයයි සිංහලයි සම්මාන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒත් එක්කම තව විෂයන් දෙකකට සම්මාන තියෙන්න ඕන. ඒතර ඔක්කොම සම්මාන විෂයන් 4ක් තියෙන්න ඕන. ඒ 4 ඇතුළේ අනිවාර්යයෙන්ම ගණිතයයි සිංහලයි තියෙන්න ඕන. එහෙම සම්මාන 4ක් තියෙනවා නම් විෂයන් 6ක් සමත් නම් ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. right? ඉතින් ඇත්තටම දැන් මේකේ සැලරි එක ගත්තොත් තමයි මේ සැලරි එක දැන් ඉස්සර නම් මේ දැන් 2025 අලුත් මේ බජට් එකකින් මූලික කොටුව වැඩි කරානේ. ඒ වැඩි කරලා දැන් ගෙනල්ලා තිනවා මූලික කොටුව බලන්න මේ 48,470ක් දක්වා ගෙනල්ලා. ඒ කියන්නේ ඇත්තටම මේක හොඳ සැලරි එකක්. හොඳ සැලරි එකක් කියලා කියන්නේ මේක මේ සංශෝධනයෙන් කලින් පරිපාලන සේවයේ නිලධාරීන්ට තිබ්බේ 47,615යි. 47,615ක් තමයි මූලික කොටුව තිබ්බේ පරිපාලන සේවයේ නිලධාරීන්. දැන් අද වෙනකොට දැන් පරිපාලන සේවා නිලධාරීන්ගේ වැඩි වෙලා තියෙනවා. නම් ඉස්සර පරිපාලන සේවා ඒ කියන්නේ පරිපාලන SLS ග්‍රේඩ් එකේ ඉන්න ඔෆිසර් කෙනෙක්ගේ සැලරි එකේ මූලික වැටුප තමයි දැන් ඔයාලට මේ ඇවිල්ලා තියෙන්නේ උසස් පෙළ සමාන මේ කළමනාකරන සේවා දායක විභාගයේ සමත් වෙලා යන කෙනෙක් 48,470.
ඒක තමයි මූලික වැඩ. ඒ කියන්නේ මේ මූලික වැඩප දැන් හම්බෙන ගාණ 48470ක් හම්බ. ඉතින් මේක නෙමෙයි ළමයි දැන් ওই පාටිය ග්‍රොසරි කියලා කියන්නේ ඕක නෙමෙයි. හරිද? ඕක තමයි මූලික වැඩප. ඕකට 17800ක ජීවන වේදන් දීමනාවක් හම්බෙන්න ඕක. හරිද? 48470යි ඒකට 17800ක් ජීවන වේදන් එකතු වුණාම 66270ක් වෙනවා. ඊට අමතරව ළමයි ගොඩාක් මේ කළමනාකරණ සේවාධාරී විභාගයේ දැන් ඔය සමත් වෙලා යන කට්ටිය අමාත්‍යාංශ වලට ඒ වගේම දෙපාර්තමේන්තු වලට තමයි වැටෙන්නේ. ඉතින් මේ බොහෝ ඒ වගේ ඕටී කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕවර් ටයිම් කියන්නේ අතිකාල කියන්නේ හිතන්නකෝ අධ්‍යාපන කලාප මේ අපි તો කලාප කාර්යාලයක වැඩ කරත් කොටස් කාර්යාලයක නැත්නම් ඉන්ජිනේරු සංස්ථාවක වැඩ කරත් මොනවා හරි දෙපාර්තමේන්තුවකට අමාත්‍යාංශයකට තමයි කළමනාකරණ සේවාධාරී කැරියට යන්නේ. ඉතින් අතර මේකෙදි වෙන්නේ දැන් ওই ගොඩක් වෙලාවට විෂයන් සම්බන්ධ. එක එක විෂයන් තියෙනවා. වැටුප් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නේද? එක එක ආයතනෙන් ආයතනයට ඒවා වෙනස්. ඒ විෂයට අදාළ ෆයිල් මේන්ටේන් කරගෙන යන්න ඕන. මේ කළමනාකරණ සේවානිධාරී හරිද? ඒ අයිති ඩියුටි වෙන්නේ ඒක. තමන්ට යම් විෂයක් පැවරුනහම මේ විෂයට අදාළ ලිපි ලේඛන පවත්වාගෙන යමින් ඒව ක්‍රමවත්ව පවත්වාගෙන යාම තුළ කාර්යාලය තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම තමයි ගොඩක් වෙලාවට මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හැම ආයතනයකම බොහෝ වෙලාවට ඕටී කරන්න පුළුවන්. හරිද? ඕටී කරන්න පුළුවන්. ඉතින් අතිකාල කරලා විශාල මුදලක් හොයන්න පුළුවන්. ඉතින් එහෙම බලපුවම සාමාන්‍යයෙන් ආරම්භයේදී 75000ක් 80000ක වගේ වැටුපක් ඔයාලට හොයන්න පුළුවන් කොහොමද? හරිද? කොහොමද? තව මේක වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ ගාණ ඔයාලට හොයාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරිද? ඉතින් ඒ පටන් ගන්න තැන තව ඉතින් ඉස්සරහට තව දේවල් එකතු කරගන්න පුළුවන්. ඔයාලගේ අත්දැකීම් මේ වගේ විභාග ලියන්න පුළුවන්. තව ආදි ශ්‍රේණියේ තියෙනවා. කල්පනා කරන දේවල් සූත්‍රයක් කියලා කියනවා. ඉතින් ආදි වශයෙන් තව ඉස්සරහට යන ක්‍රමවේද තියෙනවා ගොඩක්. ඉතින් මේක තමයි සරල එක. රයිට්. හරි. තව මොනවද කියන්න ඕන දේවල්? රයිට්. ඉතින් මේක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක මේකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඒ ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන තාම අප්ඩේට් කරලා නැහැ. මම විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක අප්ඩේට් කරපුවාම වීඩියෝ එකක් දාන්නම් කොහොමද ගිහිල්ලා මේක හරියටම ඇප්ලයි කරගන්න කියලා. දැනට මම ඔයාලට පෙන්නන්න මේ කොහොමද විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියාම ඒක කොහොමද තියෙන්නේ කියලා මෙන්න මෙතන මම ඔයාලට පෙන්නන්න මෙයාට ඉන්න. රයිට් දැන් අපි බලුවොත් ළමයි මෙහෙම අශ්‍රය කරන්න එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට යන්නේ. ඒ කියන්නේ Google වල සර්ච් කරාම Department of Examination කියලා මෙන්න මෙහෙම ගිහලා මෙන්න මෙතෙන්ට වැටෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා. මෙන්න මේකේ ඔන්ලයින් ඇප්ලිකේෂන් රික්‍රූට්මන්ට් කියලා මෙන්න මේ EB එක්සෑම් කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන පහ පාට මේ කර්සර් එක පේන්න තැන. ඒක ක්ලික් කරා. ඒ ක්ලික් කරපුවම apply for exam කියලා තියෙනවා. ඒකේ දැනට දාලා තියෙන්නේ මේ RDB බැංකුව එක විතරයි. දැන් ඔයාලා එක ඉදිරියට අප්ඩේට් වෙයි. හරි. මෙන්න මෙතන දාලා තියෙනවා. එතකොට ඒකෙදි ඔන්න මේ විදිහට ගැසට් ඉන්ස්ට්‍රක්ෂන් ඇප්ලයි කියලා තියෙනවා. ඉතින් මේ ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරලා ඇප්ලයි කරගෙන යන්නයි තියෙන්නේ. ඒක කරන විදිහ මේක දාන්න පස්සේ මම ඔයාලට තවදුරටත් කියලා දෙන්න. රයිට්. හරි. දැන් ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද තියෙනවද දැනගන්න දේවල් තියෙනවනම් මේ දැනගන්න දේවල් තියෙනවනම් මැසේජ් එකක් දාන්න. රයිට්. රයිට් මොනවා හරි දැනගන්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න රයිට්. රයිට් තමයි මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට මම කියපු දේවල් වල පැහැදිලි දැනක් තියෙනවා නම් මොනවා හරි ඒක අහන්න පුළුවන් හරිද? හරි. ඒතර මේ එක්කෙනෙක් අහලා තියෙනවා 2027 ඉඳලා හම්බ වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙතන කියනවා 2025 ගුණ 25 දින දී කියලා කියන්නේ දැන් ඔය පහුගිය ආපු ගැසට් එකනේ මේ චක්‍රලය කියන දැන් ඔය අයවැය එක ගහපු චක්‍රලයේදී තමයි මේ ළමයි 10 2025 කියලා කියන්නේ. ඒ චක්‍රලයේදී MN2 කියන කැටගරියේ වැටුප් කේතේ මෙම තනතුරට හිමි වන අතර ඒට අදාළ වැටුප් පරිමාණය
48470. ඒ කියන්නේ මූලික වට පහ 48470. ඒ වගේම අවුරුදු 10ක් 540 ගානේ වැටුප් වර්ධක හම්බෙනවා. පළවෙනි අවුරුදු 10 රුපියල් 540 ගානේ වැටුප් වර්ධක හම්බෙනවා. ඊට පස්සේ අවුරුදු 11ක් 630 ගානේ වැටුප් වර්ධක හම්බෙනවා. ඊට පස්සේ අවුරුදු 10 1010 ගානේ වැටුප් වර්ධක හම්බ වෙනවා. ඊට පස්සේ ආය අවුරුදු 6ක් 1190 ගානේ වැටුප් වර්ධක හම්බ වෙනවා. ඊට පස්සේ ඒ සර්විස් එක අවුරුදු 10යි 11යි 21යි 21යි 31යි 41 අවුරුදු 40ක් විතර ගියාම බේසික් එක 82800ක් වෙනවා. දැන් තියෙන තත්ත්වයක් සමහරට අවසරට මොකද මේ වැඩි වෙලා නම් නම් වෙන්න පුළුවන්. ඒ කියන තුර එකක් වන අතර එම වැටුප ඔබට හිමිවන්නේ 2027 එකයි 1 දින සිට වේ. පත්තිම ක්‍රියාත්මක වන දින සිට ඔබට මෙම චක්‍රලේඛී උපලින තුන්හි විද්‍යුදාන වැටුප කියවනු ලැබේ. රයිට් ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ අලුත් සංශෝධනය අනුව සම්පූර්ණම වැටුප මූලික වැටුපට එකතු වෙන්නේ 2027 එකයි එකෙන්. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ මූලික වැටුප වැඩි කිරීමක් කරා නමුත් ඒ වැටුප් වැඩි කිරීමේ සම්පූර්ණ වැඩිවීම මේ අවුරුද්දේ නම් ක්‍රියාත්මක වෙන්නේ ඒක අධ්‍යයන කීපයක් ඔස්සේ තමයි යන්නේ. අර කිව්වේ 2000 දැන් මේ ඉන්නේ අපි 25නේ. මේක සම්පූර්ණම අපිට හැදිලා ඉවර වෙලා මේක සම්පූර්ණ තැනට එන්නේ 2027 එකයි එක. දැන් වැඩි වෙනවා. දැන් හිතන්නකෝ මේ 48470 කියන එක දැන් වැඩි වෙලා මේ තියෙන්නේ. හරිද බේසික් එක? ඒතර දැන් මේක මීට කලින් ගොඩක් අඩු ගාණක් තියෙන්න ඇත්තේ. ඉන්න පොඩ්ඩක් බලන්න මම කලින් මේ ගැසට් එක තියෙනවද බලන්න. පහුගිය මේ සැරේ ගැසට් කරලා ඒක මේ පහුගිය එක හොයාගත්තා නම් හරි මට දැන් මේ වෙලාවේ ඒක මේ හොයාගන්න බෑ කොහොමද තියෙන්නේ කියලා. මේ ඕකේ තේරුම තමයි දැන් ওই වැටුප් වැඩි වෙලානේ තියෙන්නේ. දැන් මේකට වඩා ගොඩක් අඩු ගාණක් තමයි ඉස්සර තිබුණේ. හරිද? දැන් මේක වැඩිලා තියෙන්නේ. මේ වැඩි වෙලා දැන් ෆුල් amount එක තමයි මේ වැඩි වෙච්ච ගාණ. අපි දුක් කලින් තිබ්බේ 30000ක් කියන්නකො. කලින් 30000ක් තිබ්බා කියනවා. දැන් 4470ක් වෙලා තියෙනවා. එතකොට මේ වැඩි වෙලා තියෙනෝනේ සම්පූර්ණ ගාණ. 18000 20000ක් වැඩිලා තියෙනවා කියනවා. එතකොට මේ සම්පූර්ණ වැඩිවීමම ඉෆෙක්ටිව් වෙන්නේ 2027 එකයි එකෙන් ඉඳන්. එතකන් 2025 මේකේ වැඩිවීමෙන් කොටසක් දෙනවා. ඊට පස්සේ වැඩිවීමෙන් කොටසක් ඊළඟ අවුරුද්ද දෙනවා. ඊට පස්සේ සම්පූර්ණම හම්බ වෙන්නේ 2027 එකයි එකෙන් ඉඳන්. කොහොමද ඉතින් ඔයාලගේ පත්තියම ලැබෙන්නත් මේ අවුරුද්ද ඉවර වෙනවා 2026 නේ ඔයාලට කොහොමද පත්තියම හම්බෙන්නේ ඔය සැප්තැම්බර් විභාග ලියලා ඊට පස්සේ මාස දෙකක් විතර ගිහිල්ලා විසාරට ඇවිල්ලා එක්සම් එක මේ කාය නේද මේ ඊටාම ඉක්මනින් නිකන් එහෙම වෙනවා කියලා හිතන්න එපා කොහොමද හරිද එහෙම වෙන්නේ නැහැ දැන් කලින් සැරේ 2019 කද පිච් එක විභාග දෙක 2025 අපි හිතනවා මේ සැරේ නම් එහෙම වෙන්නේ නැහැ නමුත් ලබන අවුරුද්දව 2026 දී පත්තුම් හම්බ වෙන කොට ආසන්න ඉතින් එතකොට ඔයාලට කොහොමද 2027 ආයේ යම් කොටසක් හම්බ වෙනවා 2027 තම සම්පූර්ණ ඉෆෙක්ටිව් වෙන්නේ. ඒතකොට ඔයාලට ඕන මේ චක්‍රලේඛ බලන්න පුළුවන් මේ චක්‍රලේඛේ තුන්වෙනි උපලේඛනේ තියෙනවා කියනවා. දැන් මේක දැන් හම්බෙන ගාණ. ඒක ගොඩාක් අඩු ගාණක් නෙවෙයි. දැන් මේ කියන්නේ මේ 40 දැන් හිතන්නකෝ කලින් තිබ්බ 30000යි නම් දැන් 44470 දක්වා වැඩි කරලා දිනනවා නම් අපි 18000ක් මේ වැඩි වෙලා තිබුණ සමස්ත ගාණ. ඒකෙන් තුනෙන් එකක් විතර වගේ මේ අවුරුද්ද දෙනවා 2025 වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ තව තුනෙන් එකක් විතර ලබන අවුරුද්දේ වැඩි වෙනවා. ඊට පස්සේ ඉතුරු තුනෙන් එක තමයි 2027 වැඩි වෙන්නේ. එතකොට 2027 කොට සම්පූර්ණ වැඩි වෙලා ඉවර වෙනවා. ඒ විදිහට යන්නේ. හරිද? ඉතින් ඒක ලොකුට හිතන්න එපා. නමුත් සැලකිය යුතු වැටුපක් ඔයාලට කොහොමද 70000කට ආසන්න විතර වැටුපක් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා මේකේ. හරිද? මේ 2027 එකයි එක කියන්නේ. ඒක සම්පූර්ණ මේ වැඩිවීම ක්‍රියාත්මක වෙන්නේ 2027 ඉඳන් හරිද? තමන්ගේ දිස්ත්‍රික්ක එකේ එකමද තමන්ගේ දිස්ත්‍රික්ක එකේමද සර් ජොබ් එක හම්බෙන්නේ ගොඩක් දුරට තමන්ගේ දිස්ත්‍රික්කේ තමයි හම්බෙන්නේ. තමන්ගේ දිස්ත්‍රික්කෙම තමයි. ක්ලාස් වල රෙකෝඩින් දෙනවා පන්ති ගාස්තු දෙවෙනි කලාම රයිට්. මේක සුසුකම් දාලා තියෙන්නේ උපාධි තියෙන එකේ මේක ගැටලුවක් නෑ උපාධි දීපත් කියලා ප්‍රශ්නයක් නෑ උපාධි තියෙන අය මේක දානවා. ඒක ගැටලුවක් නෑ. විවාහ වුණ ළඟදී දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්කයේ වදින්චි වෙනස් කළේ නෑ තාම.
ඔයා විභාග ලියන්න ඕන ඔයා කලින් ඔයාගේ ස්ථිර පදිංචිය තියෙන තැන. දැන් අපි හිතමුකෝ දැන් හස්බන්ඩ් ලාගේ නේද? මේ හස්බන්ඩ් අපි ඔයා මාතර කෙනෙක් ඔයා කොළඹින් බදිනවා. එතකොට ඔයා කොළඹට ඇවිල්ලා තාම කොළඹ පදිංචි අරන් නැත්නම් ග්‍රාමදාරි වාසම නැත්නම් ග්‍රාමදාරි ලේඛනට ඇතුළත් කරලා නැත්නම් ඔයාලට මාතරෙන් තමයි ඔයාගේ ස්ථිර පදිංචිය සනාථ කර ගන්න පුළුවන්. මොකද ඔයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ මාතර, ඔයා ඉපදිලා තියෙන්නේ මාතර, ඔයා ජීවත් වෙලා තියෙන්නේ මේ දක්වා මාතර. ඒතර මාතරෙන් තමයි දාන්න. ඔයාලට කොළඹින් දාන්න බෑ. right? ග්‍රේඩ් අප් වෙවි යන්න පුළුවන් පාත් එක කියන්නේ. ඔව් ග්‍රේඩ් අප් වෙවි කියලා කියන්නේ මේක මෙහෙම එකක්. මේ කළමනාකරණ සේවාදාරී සේවයේම මේකේ තියෙනවා සූප්‍රා කියලා එකක්. අධි ශ්‍රේණිය කියලා එකක්. කළමනාකරණ සේවා අධි ශ්‍රේණිය කියලා කියනවා. ඒකටත් විභාගයක් ගැසට් වෙනවා. ඒකෝට මේ සර්විස් එකේ ඉන්න කට්ටියම තමයි ඒක ලියන්නේ. මේක ඒක ඊට වඩා ටිකක් ග්‍රේඩ් එක වැඩි එකක්. එහෙම යන්න පුළුවන්. ඊට අමතරව මේකේ අවුරුදු 5ක සර්විස් එක පරිපාලන සේවා එකේ තියෙනවා ළමයි ලිමිටඩ් කියලා විභාගය. ඒ කියන්නේ පරිපාලන සේවා සීමිත විභාගය කියලා තියෙනවා. ඒ පරිපාලන සේවා සීමිත විභාගය ලියන්න පුළුවන් මේකේ මේ අවුරුදු 5ක සර්විස් එක තියෙන අය. එතකොට අන්න ඒක chance එක මොකද අර ඕපන් SLS ලියනකට වඩා ලිමිටඩ් SLS ලියන එක කම්පිටිෂන් එකක් තියෙනවා. ටිකක් ලේසියෙන් විභාග පාස් වෙන පුළුවන්. ඒ ගොඩක් කට්ටිය එහෙමයි කරන්නේ. ඊට අමතරව පරිපාලන සේවා විතරක් නෙමෙයි කනකාරිකාරී සේවා, ඒ වගේ මොඩිල් සර්විස් එක, ඒ වගේම කනෙක්ටිවිටි සර්විස් ඔය වගේ දේවල් වලට try කරන්න පුළුවන් විභාග දෙයක් නම් කාලෙන් කාල විභාග දානවා. ඒවා ලිමිටඩ් එක දෙයක් පුළුවන් අවුරුදු ගන්න සර්විස් එකක් ඒක. කැම්පස් අවුට් වුණ අයට මේකෙන් ජොබ් එකක් කරලා ඉස්සරහට යන්න පුළුවන්ද? ඔව් ගොඩක් වෙලාවට ළමයි කැම්පස්ෙන් අවුට් වෙච්ච කෙනෙක් දැන් අපි රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙනවා කියන්නේ. දැන් සමහර කට්ටිය ඉන්නවා පුජ්‍යලිකාංශේ ගිහිල්ලා ලොකු ලොකු සමාගම් වල ටිකක් කට්ට කාලා එහෙම නේද රැය වෙනකම් වැඩ කරලා එහෙම කැමති ටිකක් එයා ඉගෙන ගත්ත විෂයත් එක්ක ඒගොල්ලෝ කැමති එයාලගේ ඉංග්‍රීසි ටික අප් වෙලා ටිකක් අර පුෂ් විදියට ඉන්න කැමති. හරිද? ඒතර කම්පැනි එකක වැඩ කරන්න කැමති. හරිද? එහෙම කෙනෙක්ට ඉතින් මේක හරියන්නේ නැහැ. මේ ඒ අරමුණු දෙක. හරිද? කවුරු හරි කෙනෙක් අර රජයේ සේවයට එන්න ඕන කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් පෙන්ෂන් එකක් ඕන කියලා බලාපොරොත්තුවක් තියෙනවනම් හරිද? ඒකෙන් අදහස් කරන්නේ මේකේ මේක තන පළවෙ ඉන්න ඕන කියන එක. මම කියන්නේ මේකට ඇවිල්ලා ඉස්සර ගන්න පුළුවන්. නමුත් මේ රජයේ සේවයට ඇතුළත් වෙන කෙනෙක්ගේ බලාපොරොත්තුව පුජ්‍යලිකාංශයේ රැකියාව කරන කෙනෙක්ගේ බලාපොරොත්තුව දෙකක්. පුජ්‍යලිකාංශයේ සමහරට රැකියාවක් කරන්නේ එයා කෙටි කාලීනව කෙනෙක්. එයා මාසිකව ලබන වැටුප ටිකක් වැඩි වැටුපක්. නමුත් එයාට පෙන්ෂන් නම් වණන් හම්බෙන්නේ නැහැ. එයා ටිකක් වැඩි කාලයක් වැඩ කරන්න වෙනවා. රැය වෙනකම් වැඩ කරන්න වෙනවා. ටිකක් බොස්ලාගෙන් උන් අහන්න වෙනවා. ඒක වෙනමම පැත්තක්. එයාට අභියෝග බාර අරන් එයා තමන්ගේ තීරණ අරගෙන එහෙම වැඩ කරන්න කැමති කෙනෙක්ට යන්න පුළුවන් පුජ්‍යලිකාංශය. ඒක පීඩනයක් තියෙනවා. වෙනුම් අහන්න වෙනවා. තමන්ගේ පර්ෆෝමන්ස් අනුව තමයි තමන්ට ඉන්ක්‍රිමන්ට් හම්බෙන්නේ. තමන්ට මොන හරි මේ ඉස්සරහට ප්‍රොමෝෂන් හම්බෙන්නේ. ඒ ඔක්කොම තමන්ගේ පර්ෆෝමන්ස් අනුව තමයි බේස් වෙන්නේ. ඒක වෙනම පාඩම්. නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් රජයේ සේවයට යනවා. එයාගේ ටාගට් එක තියෙන්නේ එයා ඉන්න පැත්තේ නැත්නම් එයා පදිංචි දිස්ත්‍රික් කියලා කියාවක් තියෙන්න ඕනේ. ඉතින් ළමයි බමයි ලොකු කරගෙන සාමාන්‍ය ෂේප් එකේ ටිකක් ජීවත් වෙන්න පුළුවන් සරල එකක් ලබාගෙන තමන් ඉගෙනගත්ත මට්ටමින් රැකියාව උත් කරගෙන ටිකක් ස්වාධීනව රජයේ රැකියාවක් කරන රාජ්‍ය නිලධාරියෙක් විදිහට අවංකව ජීවත් වෙන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් එයා නේද? එයා අර කියන තරම් අර පෞද්ගලික විශ්වාසයේ උත්තරය හා සමාන නැහැ. එයාගේ ලයිෆ් ස්ටයිල් එකක් වෙනස්. එයාගේ ටාගට්ස් ටිකක් වෙනස්. හරිද? තේරුණ මං කියන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය නිලධාරිය සහ පෞද්ගලික අංශ. ඒක ඉතින් තමන් තීරණය කරනවා. තමන් මොන පැත්තටද වැටෙන්න කැමති කියන්නේ. හරිද? කවුරු කෙනෙක් රාජ්‍ය සේවයට ඉන්න බලාපොරොත්තු වෙන්න ඕන එයාට හොඳ chance එකක්. නමුත් කවුරු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අර කොම්පිටිටිව් කම්පැනිස් පැත්තට යන්න නම් එයාට මේක හරියන්නේ නැහැ. හරිද? නමුත් ඉතින් රාජ්‍ය සේවයට ඉන්න බලාපොරොත්තුවක් වෙනවා නම් මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේක. ඒක මතක තියාගන්න. හරිද? මේක ඉස්සරහට යන්න පුළුවන්. අර මම කිය විදිහට SLS ලියන්න පුළුවන්. මේ ගණකාධිකාරී සේවාව ලියන්න පුළුවන්. එහෙම තියෙනවා. හරිද? මේ 18 එක්සෑම් එක ලිව්වා රිසර්ච් තාම ඉන්නේ දවසක් නෑ. හරිද? ඩිසේබල් අයට 3ක් තියෙනවා. ඒ කියන්නේ ඩිසේබල් අයට 3ක් වේකන්සි තියෙනවා. අපිට වේකන්සි මුල් ප්‍රමාණය 100ක් ගත්තොත් ඒකෙන් 3. කියන්නේ 100ට නම් 3ක්. අපි තුමු 18 නම් 30ක්. හරිද? ඒ විදිහට ඒ ප්‍රමාණයක් තියෙනවා. ඒකේ ඒ ඩිසේබල් අයගේ වැඩිම ලකුණු ගත්ත අය
ලිස්ට් කරලා තමයි ඒ ටික දෙන්නේ. අපි තුමුකෝ වේකන්සි 50ක් තියෙනවා නම් ඩිසේබල් අයට. ඒ ඩිසේබල් අයට තියෙන වේකන්සි 50 ඒ ඩිසේබල් අයගේ වැඩිම ලකුණු ගත්ත පිළිවෙලට අනුව වැඩිම ලකුණු ගත්ත පිරිසට කුසලතා පදනමින් ලබා දෙනවා. හරිද? එළගේ වැඩිම ලකුණු අනුව ලබා දෙනවා. ඒස් කරලා. BOC හරි එහෙම නැත්නම් RDB හරි වෙන මොනවා හරි පන්තියකට පන්ති ගාසු ගෙවලා දැනට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය මේකේ IQ වලට නැවත ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ තියෙනවා භාෂා හැකියාව කියලා. ඉතින් ඒකට ගෙවීමක් කරන්න ඕන රුපියල් 2500ක් ගෙවන්න ඕන. ඒකට විතරක්. හරිද? එතකොට ඒකට විතර 2500 ගෙවුවොත් දිගටම විභාගයේ තියෙන කම්ම ඒ අවබෝධය මොනවාද මේ භාෂා හැකියාව කොටස මේ ආවරණය කරගන්න පුළුවන්. ඒක මම දැනුම් දෙන්න. හරිද? හැබැයි මේ කියන ගාස්තු සමහර සංශෝධනය වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. සමහර ඩිස්කවුන්ට් කාලා තියෙන්න පුළුවන්. ඒ කාල ඇතුළත ගෙවීම් කරනවා නම් තමයි මේ කියන ගාස්තු අය වෙන්නේ. ඒක මම මැසේජ් ගෲප් වලට දානකොට සඳහන් කරනවා මෙන්න මේ දින දක්වා පමණයි මේ ගාස්තු අදාළ වෙන්නේ. එහෙම නැත්නම් මේ ගාන වෙනවා කියලා එහෙම දානවා. ඉතින් ඒ අනුව වැඩ කරන්න ඕන. ඉතින් ලොකු ගණන් වෙනස් කරන්නේ නැහැ. නමුත් යම් කාලවලදී එහෙම ඩිස්කවුන්ට් තියෙනවා. ඩිස්කවුන්ට් ප්‍රයිස් තියෙනවා. ඒක සමහරට වැඩ වෙන්න පුළුවන්. හරිද? කවුරු හරි කෙනෙක් කලින් මාසයක මේ පන්තියට, ඒ කියන්නේ මොනවා හරි පන්තියකට සම්බන්ධ වෙලා ඉන්නවනම් MSO එකෙත් සමහරට කලින් සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවනම් ඒ අය නැවත ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අය මට පුජ්‍යලකව මැසේජ් එකක් දාන්න. ඒ අය දැනට පන්තිය සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. හරිද? එක්සෑම් එක ලියලා පත්තිය ලැබෙන්නේ සාමාන්‍ය ලබන අවුරුද්දවත් වෙයි. ටයිම් එක මම ගෲප් එකේ දාන්න කොහොමද වෙන්නේ කියන එක ක්ලාස් ටයිම් එක සහ ඒ ගැන විස්තර ටික දාන්න ගෲප් එකේ. හරි. ඒතකොට ওই ටික තමයි ළමයි කියන්න තියෙන්නේ. ඔය මැයි 18 දීපු විභාගේ රිසල්ට් එක සාමාන්‍යයෙන් පේපර් බලලා රිසල්ට් එවන ළමයි අඩු වශයෙන් මාස දෙකක්වත් යනවා. හරිද? මැයි තිබ්බ එකේ රිසල්ට් එක එන්න සාමාන්‍ය ප්‍රොසීඩියර් එකේ ගියොත් අඩු ගානේ ජූනි ජූලිය ගවත් වෙයි. ජූනි නෙමෙයි ජූලිය ගවත් වෙයි. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් රිසල්ට්ස් ඒවයි. ඒ අයට බඳවා ගැනීම කරා. ඉතින් පස්සේ තමයි මේක කියලා මේක වෙන්නේ. right? හරි. එතකොට තව මොනවද දැනගන්න දෙයක් තියෙනවද ළමයි? රෙකෝඩින් දෙනවා, ක්ලාස් එකේ රෙකෝඩින් දෙනවා. හරි. තව මොනවද දැනගන්න තියෙනවද? තව මොනවද දැනගන්න තියෙනවද කියන්නේ? මම කියපු දේවල් වල යම් අපහැදිලි තාලයක් තවදුරටත් දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි වෙන දෙයක් දැනගන්න දෙනවා WhatsApp මැසේජ් එකක් දාන්න මගේ නම්බරයට 077 53යි 47යි 993. හරිද? 077යි right 53යි 47යි 993 මේ අංකෙට මැසේජ් එකක් දාන්න WhatsApp වලින්. ඔයාලට තියෙන ගැටලුව හරි මොන හරි එහෙම දාන්න. right. මම ඔයාලා දැන් ජොයින් වෙලා ඉන්න group වලට පන්ති කාසු ගෙවන ආකාරය පිළිබඳව දාන්න. අපි බොහෝ වෙලාවට බ්‍රහස්පතින්දා පන්ති ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් එච්චරයි කියන්න තියෙන ළමයි. මම හිත මැසේජ් තව දෙකක් එන්න බලමු. ඔව් මේකේ මේ ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම් දක්වා යන්න පුළුවන්. මේ තනතුරේ ඉඳලා නෙමෙයි. මේ තනතුරෙන් අවුරුදු 5කින් පස්සේ පරිපාලන සේවා ලියන්න පුළුවන්. පරිපාලන සේවා කියලා කියන්නේ ඉතින් ඒක අධ්‍යාපන පරිපාලන සේවා වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලන සේවා වෙන්න පුළුවන්. රාජ්‍ය පරිපාලන සේවා එකේ යන්න පුළුවන් උඩටම. ඒ කියන්නේ අමාත්‍යාංශ මට්ටම දක්වා යන්න පුළුවන්. අමාත්‍යාංශ වල ලේකම් දක්වා යන්න පුළුවන්. අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඒ වගේ විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ යන්න පුළුවන්. හරිද? නමුත් රාශිය වල එකතු වෙන්න තියෙන තැන මෙතන. එකපාරට වඩා අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙන්න බෑනේ. හරිද? ඒකට යන්න පාත් එකක් හදාගන්න. ඒ හදාගන්න තැන තමයි මෙතන. මෙතන රින්ගන කෙනා දක්ෂයක් වැඩකාරයා මෙතන රින්ගල ගිල උඩු උඩු යනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් මේ ගොඩාක් දැනට අපි හොයලා බැලුවොත් තමයි අමාත්‍යාංශ වල ලේකම්වරු ගත්තොත් එහෙම නැත්නම් ඔය ඉන්න කණකාරවරු හරිම ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ පළවෙනි පත්වීම පද කියලා හොයලා බැලුවොත් ගොඩක් කට්ටිය කර්මනාකර සේවය. හරි කර්මනාකර සේවය. නැද කර්මනාකර සේවයේ ඉඳලා තමයි ඔය දැනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ සර්විස් එක දැන් සමහරට ඒගොල්ලෝගේ ටිකක් වයස ගිහිල්ලා දැන්. හරි නමුත් ඒලා පටන් අරන් තින්නේ එතන. හරි සිලෙක්ට් වෙන අයට ඉන්ටර්විව් එකට කියනවා. ඒ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ ඉන්ටර්විව් එකේදී ලකුණු දීලා එහෙම කපන්නේ නැහැ. මේකේ වැඩිම ලකුණු ගන්න කට්ටිය තමයි තෝරගන්න. හරි. ගණිතයේ C ඕන නැත්නම් ඇප්ලයි කරන්න බෑ ළමයි විභාගයෙන් කැපෙනවා. හරිද?
RDB බැංක් එකේ එක්සෑම් එකට තාම ක්ලාස් එකට ජොයින් වුනේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න අර මං තිබු නම්බරයට RDB කියලා මං එවන්න කොහොමද පේමන්ට් කරන්න කියලා. අද රෙකෝඩින් එකක් දෙන්න. හරි. අ, ඔව් මේ 65470ක් තියෙන ඒක තමයි සාමාන්‍ය OT නැතුව මේ 65470න් හැබැයි පෙන්ෂන් එකට කැපෙනවා ගන්න. හරිද? පෙන්ෂන් එකට ගෑනක් කැපෙනවා. අ, අපි රුපියල් 3000 ගණක් වගේ කැපෙයි පෙන්ෂන් එකට. ඊට අමතරව ඔය රස්සාවට ගියාම ඔය මුද්‍රගස් කියලා එකක් තියෙනවා. ඊට අමතරව ඔය අග්‍රහාර කියලා තියෙන රක්ෂණයක් අග්‍රහාර රක්ෂණය රන් ප්‍රතිදින කියලා තියෙනවා. රන් එක දැම්මොත් රුපියල් 600ක් වගේ කැපෙනවා. ඒ දෙක කැපෙනවා. පෙන්ෂන් එකයි මුද්‍රගස් 25ක් වගේ මට මතකයි. රන් එකට රුපියල් 600ක් වගේ කැපෙනවා. ඒ ටික කැපිලා ඉතුරු ටික හම්බ. හරි. OT එක හම්බුනම තව ගාණක් ඇඩ් වෙනවා කොට. OT එකක් හම්බ වෙනවා අනිවාර්යෙන්. ගොඩක් අය හිතන OT ගන්න පුළුවන්. හරිද? රයිට්. මැත්ස් වල ටෙස්ට් නම් පුතේ මේක ඇප්ලයි කරන්න බෑ. හරිද? මැත්ස් වල ටෙස්ට් නම් ඇප්ලයි කරන්න බෑ. රයිට්? හරි. ඉතින් ඒක දාලා වැඩක් නෑ අන්තිමේ ඇත්තටම මේ කැපෙනවා මේ ඉන්ටර්වියු එකේ කැපෙනවා. ඒ නිසා තමයි එහෙම කිව්වේ. ඔය ටික තමයි කතන්දර කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම උත්සාහ කරා ඔයාලට යම් අවබෝධයක් ලබා දෙන්න මේ සම්බන්ධයෙන්. ඉතින් ඕගොල්ලෝ දාපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඉතින් මේක තාම කියවෙ නැත්නම් කියවන්න විභාගයේ ගැසට් එක ඒ කියන්නේ මේක අප්ඩේට් වුණාම විභාගය ඇප්ලයි කරන විදිය එක්සෑම් ඩිපාර්ට්මන්ට් දාපුවාම ඒක කොහොමද කරන්න කියලා මම වීඩියෝ එකක් දාන්න. ඉතින් එහෙමනම් චරයි කියන්න තියෙන්නේ. තව මොන හරි විශේෂ දෙයක් වාට කුජලිකව දැනගන්න දෙයක් තියෙනවා නම් තමන්ගේ ගැටලුව විභාග සම්බන්ධයෙන් ඒක මැසේජ් එකක් දාන්න WhatsApp එකට මම එකපාරට රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් එහෙමනම් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්නද. ඔයාලට අද අතර මේ ගැසට් තුනා විතරයි. ඉතින් ඒ නිසා මේක අපිට ගොඩාක් ආයතන ෂෙයා කරගන්න බැරි නමුත් යම් සීමාවක් එක්ක විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධ වෙච්ච හැමෝටම thank you. ඉතින් එහෙමනම් අපි පන්තියේදී හම්බෙමු. ආරම්භක දවසේ නම් සම්බන්ධ වෙන්න පුළුවන් නම් බලන්න. ඉතින් IQ පොත, ඒ වගේම සිංහල පොත, ඒ වගේම පාස් පේපර් කට්ටලය ඒ සියල්ලම ඔයාලට ආරම්භක දින ඉඳන් සම්බන්ධ වෙන අයට ලබා දෙනවා. ඉතින් එහෙමනම් රිසල්ට්ස් තියෙනවා අනිවාර්යයෙන්ම බය නැතුව සම්බන්ධ වෙන්න. පහුගිය ඒ කියන්නේ වසර ගණනාව තුළම විවිධ විභාගවල විශාල පිරිසක් සමත් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන මුත් කතන්දර නැහැ. ඒක ඕනතර ඒවා බලන්න පුළුවන් මගේ Facebook group වල WhatsApp group වල හැමදාම මම link දාලා තියෙනවා. හැම එකකම හැම විභාගයකම රිසර්ච් පෙන්නලා තමයි ළමයි එන්න කියලා තියෙන්නේ. ඉතින් දැන් ওই BUC පන්ති ගත්තත්, RTB පන්ති ගත්තත්, IRD ගත්තත් විශාල ළමයි පිරිසක් ඉන්නවා. දැන් ළමයි 400කට වගේ ළමයි වෙන්න BUC පන්ති ඉන්නවා. එතකොට IRD 200 දැන් මේකේ ළමයි 400කට ළමයි වෙන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ වගේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එකතු වෙන පිරිසට වැඩ කරනවා. හොඳට මහන්සියලා වැඩ කරනවා. ඒ දෙන්න තියෙන උපරිම නොලෙජ් එක දෙනවා. සියලුම විෂයන් හරියට ආවරණය කරලා තියෙනවා. ඉතින් බය නැතුව සම්බන්ධ වෙන්න වෙන කිය යුතු දෙයක් නැහැ. ඉතින් මම හිතනවා අද දවසේ අපි මේ කතා කරපු දේ ඔයාලට යම් දෙයක් හොයා ගන්න ඇති කියලා. ඉතින් එහෙමනම් thank you. thanks කරලා තියෙන අයටත් thank you. හැම දිනකටම thank you. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු ප්‍රාන්තියේදී. මොන හරි දෙයක් තිබුණොත් මැසේජ් එකක් දාන්න. right. Right. Thank you.